මෙම මාධ්‍ය සාකච්ඡාවට පැමිණී සිටින මාධ්‍යවේදීන් අවසරයි. අද මම මේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස අපි පසුගිය 27 වෙනිදා සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දිත්වා කුණාටු තත්ත්වයට මුහුණ දෙමින් ගියා. විශේෂයෙන්ම කුණාටුවට සූදානම් වෙන එකේ වගේම කුණාටුවෙන් පත් වෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන සැපයීම ඒ වගේ විවිධ දේවල් සම්බන්ධව කටයුතු කරමින් දැන් පළවෙනි අධීරය විශේෂයෙන් මේ රඳව මධ්‍යස්ථානයේ පවතුමින් පළවෙනි අධීරය සම්පූර්ණ කරමින් දැන් අපි සහනාධාර වැඩ පිළිවෙල යන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මෙතනදී ප්‍රථමයෙන් මෙම කුණාටු තත්ත්වය නිසා මෙම ආපදා තත්ත්වය නිසා ඒ වගේම මේ ස්වභාවික විපත නිසා මේ රටේ පීඩාවට පත් වෙච්ච සියලු ජනතාවට විශේෂයෙන්ම ජීවිතයකට පත් වෙච්ච අපේ ජනතාව ඒ වගේම ආරක්ෂක කාර්යය ඇතුළු සියලු දෙනාටම විශ්වකේ ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි අපි අතුරුම ගත්තොත් එහෙම ඩිස්ට්‍රික්කයක් විදියට මේ ප්‍රශ්නට අපි මුහුණ දුන්නා. විශේෂයෙන්ම අපි අතුරුම ගත්තොත් මෙතනදී මෙම තත්ත්වයට මුහුණ දීමට අදාළව අපිට සහයෝගය දීපු සියලු දෙනාට විශේෂයෙන්ම අපේ දිසාපතිතුමා ඒ වගේම අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂකතුමා ඒ වගේම සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඒ වගේම සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ඒ වගේම මේ කාර්යභාරට ඉතාමත් අපිට සහයෝගය දීපු ග්‍රාම නිලධාරීන් සියලු දෙනා ඒ වගේම මේකට අදාළ කර සියලුම පාර්ශවයන්ට අපි ස්තුතියි පුද කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මෙම කටයුත්ත අපිට මේ අපේ පූජ්‍ය පක්ෂ විශේෂයෙන්ම ගරුතර සංඝරත්නයේ සහයෝගය නැත්නම් අපිට මේ විදිහට අපිට සම්පූර්ණ කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා ගරුතර මහා සංඝරත්නය ඇතුළු සියලුම පූජ්‍ය පක්ෂට අපි ස්තුතිය පුද කරනවා. අපි දිස්ත්‍රික්කයක් විදිහට මේ වෙනතුරු අපිට තාම මරණයක් වාර්තා වෙලා නැහැ. ඒ වගේම කිසිම අතුරුදහන් තත්ත්වයක් වාර්තා වෙලා නැහැ. ඉතින් අපි දකිනවා යම්කිසි ආකාරයක අපිට කතක ගත්තොත් අපිට කාලෙකුත් හම්බුණා මේකට සූදානම් වෙන්න. ඒ වගේම අපි කරගත්ත සම්බන්ධීකරණයේ ප්‍රතිඵලයක් විදිහට අපි මේකෙන් අපි අත්පත් කරගත්ත යම්කිසි සාර්ථකත්වයක් විදිහට අපි දකිනවා. මුලින්ම පසුගිය 27 වෙනිදා නොවැම්බර් 27 වෙනිදා තමයි අපි මේ තත්ත්වයට අතරම ගත්තොත් එහෙම දිස්ත්‍රික්කයක් විදිහට කමිටුවක් පත් කරමින් සූදානම් වෙන්න පටන් ගත්තේ 27 වෙනිදා. මේ කච්චේරියේ අපි සාකච්ඡාවක් ඇඳුවා. විශේෂයෙන් ඒ සාකච්ඡාවට අදාළව සියලුම පාර්ශවයන් නියෝජනය වුණා. විශේෂයෙන්ම අපදා කළමනාකරණ තත්ත්වයට අදාළව දිසාපතිතුමා ප්‍රමුඛ අනිකුත් රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා විශේෂයෙන්ම ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදාව ඒ වගේම අනිකුත් විවිධ රේකී ආයතන ඇතුළු සියලු දෙනාම ඒකට සම්බන්ධ වෙලා හිටියා. ඉතින් අපි එතරම්දී අපි දාගත්තා දවසට අඩුම තරමින් දෙපාරක් අපි හම් වෙනවා විශේෂයෙන්ම එක්කෝ අපි මේ කාර්යාලයේදී එහෙම නැත්නම් අපි මේකට සම්බන්ධ වෙන්න බැරි කවුරු හරි ඉන්නවා නම් අපි ඔන්ලයින් අවකාශය හරහා අපි යාළුවෝ සම්බන්ධ කර ගන්නවා කියන ඒ තත්ත්වයට එක්ක අපිට යම්කිසි ප්‍රතිඵලයක් අපිට ලැබෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දැනට අපේ සතුව තියෙන තොරතුරු අනුව පවුල් 25900ක් ඒ වගේම පුද්ගලයන් විදිහට ගත්තොත් එම 86258 දෙනෙක් මේ ආපදා තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. ඉතින් එතනදී අපි දන්නවා විශේෂයෙන්ම අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක් තියෙනවා. 11ටම මේ බලපෑම සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් අපි අද ගත්තොත් අද දෙසැම්බර් 5 වෙනිදා අපි සියලුම දෙනාට කියන්නේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස යටතේ මේ පීඩාවට පත් වෙච්ච සියලුම දෙනාටම අපි 25000 කියන්නේ පළවෙනි කෙවීම අද අපි පටන් ගන්න විශේෂයෙන්ම තමන්ගේ නිවාස සුද්ධ කිරීම පිරිසිදු සුද්ධ පවිත්‍ර කිරීමට අදාළව ඒ දීමනාව අපි දෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි පසුගිය කාලවකවානුව තුළ අපි රඳව මධ්‍යස්ථානවල හිටපු සියලු දෙනාටම විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි වැඩිහත් වෙලා ඒ වගේම සමහර තැන්වල විවිධ දානපතියෝ විවිධ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විවිධ සංවිධාන විවිධ කණ්ඩායම් වැඩිහත් වෙලා ඒකට අදාළ කරන ඒ ජනතාවට අදාළ කරන ඒ ආහාර ඇතුළු ඒ වගේම අනිකුත් පහසුකම් ඇතුළු විවිධ දේවල් අපිට සපයන්නට අපිට උත්සාහයක් මේ සපයන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ විශේෂයෙන්ම ගත්තොත් මෙම ආපදා තත්ත්වය නිසා
විවිධ පාලම්, විවිධ මාර්ග, ඒ වගේම විවිධ වැව් බැමි ඇතුළු විවිධ ඒ වගේම විවිධ මේ මහවැලි මේ බැම්ම ඒ වගේම මාවිලාරු බැම්මි ඇතුළු විවිධ බැබි අඩංගු වැටලා තිබුණා. ඉතින් අපි ඒකට අදාළවත් අපි කටයුතු කරන්න අපි සූදානම් වෙලා හිටියා. විශේෂයෙන්ම අපි මුලින්ම අපි පටන් ගත්තේ අපි මාර්ග ටික ප්‍රතිසංස්කරණය කරමින් අපි ජනතාවගේ ඒ මාර්ග හරහා ගමන් කිරීම අපි පහසු කරා. ඉතින් එතනදී පහසු කිරීමත් එක්ක සහනාධාර මේ වැඩපිළිවෙලත් ඒ කටයුත්තත් අපිට ඉතාමත් පහසුවෙන් අපිට සිද්ධ කරන්නට කිසි අවස්ථාවක් ලැබුණා. විශේෂයෙන්ම ප්‍රධාන මාර්ග 4ක් මේ තත්ත්වය නිසා යම්කිසි හානියට සිද්ධ වෙලා තිබුණා. මේ හතරම අපි නැවත ප්‍රතිසංස්කරණය කරමින් අපි යථා තත්ත්වයට දින කිහිපයක් තුල අපි පත් කරන්නට අපිට අවස්ථාවක් ලැබිලා තිබුණා. ඉතින් අපි මේ වගේ කාර්යභාරයක් කියලා කියන්නේ ඉතාමත් සංකීර්ණ කාර්යභාරයක්. ඇත්තටම රටක් විදිහට ගත්තත් මේ වගේ ඩිස්ට්‍රික්ට් 25ම ව්‍යසන තත්ත්වයට මුහුණ දීපු තත්ත්වයක් මීට කලින් මෑත ඉතිහාසයේ සිද්ධ නොවිච්ච එකක්. ඉතින් එතනදී අපි හිතනවා විශේෂයෙන්ම මේ සම්බන්ධ කිරීම හරහා තමයි අපිට යම්කිසි ආකාරයක මේ හානිය මේ මට්ටමට හරි අවම කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් එතනදී අපි විශ්වාස කරනවා අපිට කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම අපි කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මෙතන පළාත් සභා යාන්ත්‍රණයක් මේකට අදාළ කරන උපරිම සහයෝගයක් අපිට ලබා දීලා තිබුණා. විශේෂයෙන්ම අනිකුත් මේ පළාතේ අනිකුත් දිස්ත්‍රික් වලින් අපි අවශ්‍ය කරන උදව් උපකාර අපි ලබා තිබුණා. විශේෂයෙන්ම මඩකලපු දිස්ත්‍රික්කයෙන් අපිට මේ වතුර බෙදා හැරීම් වලට අදාළව බවුසර් ලබා දීලා තිබුණා. ඒ වගේම අපිත් අනිකුත් දිස්ත්‍රික් වලට විශේෂයෙන්ම අනුරාධපුර වගේ දිස්ත්‍රික්කයට අපිත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් බෝට්ටු ඇතුළු විවිධ දේවල් අපි ලබා දීලා තිබුණා. තාක්ෂණික සහයෝගය ලබා දීලා තිබුණා. ඉතින් මෙතනදී මේක ඇවිල්ලා ඉතාමත් වැදගත් තත්ත්වයක්. මෙතනදී අපි අතර තියෙන සම්බන්ධ කිරීම, ඒ වගේම අපි අතර තියෙන සාමූහිකත්වය, ඒ වගේම අපි අතර තියෙන මානුෂීය තත්ත්වය ඇතුළු විවිධ දේවල් ප්‍රකාශයටපත් වෙලා තිබුණා. නමුත් අවාසනාවන්ත විදියට සමහර තැන්වලදී තමන්ගේ පටු දේශපාලන අරමුණ ඉටු කිරීමට අදාළව සමහර පුද්ගලයන් මෙතන විවිධ මඩ අවලාද එල්ල කරපු තත්ත්වෙත් අපි දැක්කා. ඇත්තටම ගත්තොත් මේක ඉතාමත් වගකීම් විරහිත තත්ත්වයක්. කවුරු හරි පුද්ගලයෙකුට යම්කිසි ආකාරයක සහනාධාරයක් හෝ මොකක් හරි මේ තත්ත්වයට මුහුණ දෙන්නට යම්කිසි උදව්වක් උපකාරයක් ලැබිලා නැත්නම් ඇත්තටම මුලින්ම මේ සම්බන්ධ වෙන්න ඕන ග්‍රාම නිලධාරීතුමාත් එක්ක හෝ තුමියත් එක්ක. එහෙමත් නැත්නම් එතනත් මේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රාදේශීය ලේකම් මාර්ගයෙන් මේ කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. එහෙමත් නැත්නම් දේශපාලන අධිකාරියේ විදියට අපිටත් මැදිහත් වෙන්න පුළුවන් උපරිම බලයක් උතුරු තිබුණා. නමුත් එහෙම නැතුව සමහර කණ්ඩායම් හැමෝම නෙමෙයි ඉතාමත් සුළුතරයක් වෙන සමහර අය මේ කඩාකප්පල් මේ ඉතාමත් සාර්ථකව අපි කරගෙන ගිය මේ ව්‍යාපාරයේ මේ කටයුත්තේ කඩාකප්පල් කිරීම සඳහා යම්කිසි ආකාරයක මඩ අවලාද එල්ල කරපු එකක් තිබුණා. නමුත් ඇත්තටම අපි විශ්වාස කරනවා එහෙම කොතනක හරි ප්‍රශ්නයක් වෙලා තිබුණා නම් කරුණාකර අපිට දරුවත් කරන්න අපි ඒකට අදාළ කරට පියවර ගන්න. නමුත් එහෙම කොතනකවත් එහෙම වෙලා නැත්නම් අපි අතරම කනගාටු වෙනවා. මේ වගේ විශේෂණ තුලත් තමන්ගේ පටු දේශපාලන අරමුණ ඉටු කිරීම සඳහා මේ කණ්ඩායම් ඉතාමත් වගකීම් විරහිතව කටයුතු කරන ගැන අපි අතරම කනගාටු වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා අද සිට මේ පළවෙනි දීමන අපි දෙන්න පටන් ගන්නවා. ඒ වගේම දැන් ගත්තොත් වගා බන්දියට අදාළව ඇත්තටම දැන් අපේ සතුව තියෙන සංඛ්‍යාලයකට අනුව දැනට අක්කර 37590ක් ජලයට යට වෙලා තියෙනවා. ඒ වගේම අක්කර 12000ක් විතර නැවත වගා කටයුතු කරන්න පුළුවන් වගා බිම් ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේ වගේ සත්තුන්ට වෙච්ච හානිය ගැන යම්කිසි සංගණනයක් අපි කරනවා. ඒ වගේම සත්තුන්ටත් මේ සෞඛ්‍ය පරීක්ෂණ දෙක පටන් ගෙන තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පශු සම්පත් දෙපාර්තමේන්තුවකට අදාළ කරන මැදිහත් වීම කරමින් යනවා. ඉතින් අපිට කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම කිසිම දෙගිඩියාවකින් තොරව මැදිහත් වෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි කොතනක හරි මොකක් හරි අඩුපාඩුවක් සිද්ධ වෙලා තිබුණා නම් අපි ඒ අඩුපාඩුවට මේ
අඩුපාඩු සොයා බලමින් ඒකට විසඳුම් දෙන්න අපි බඳලා ඉන්නවා. ඒ නිසා කවුරු හරි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හෝ කල්ලියක් මේක කඩාකප්පල් කරන්න අපි තාමත් සාර්ථකව කරගෙන යන මේ වැඩපිළිවෙල යම්කිසි ආකාරයක වෙන පැත්තට හරවන්න Tamanගේ පටු දේශපාලන වුමනා වෙනුවෙන් කටයුතු කරනවා නම් අපි අනිවාර්යෙන් හෙලා දකිමු. අපි ඒකට අදාළව ක්‍රියාමාර්ග ගන්නත් අපි සූදානම් කියන මේ පණිවිඩෙත් අපි දෙන්න කැමතියි. ඒ වගේම මේ මොහොතේදී අපි දන්නවා අපිට විවිධ රටවල් මම නාමිකව කියන්න කැමති නැහැ. කියන්නේ ඉතාමත් දීර්ඝ ලයිස්තුවක් තියෙනවා. අපිට විවිධ රටවල් එක්ක මූල්‍ය එක්ක ශ්‍රමය එක්ක තාක්ෂණික එක්ක භෞතික ඇතුළු විවිධ ආකාරයක අපි උදව් කරගෙන ඉන්නවා. ඒ නිසා අපි ඒ රටවල් වලට විශේෂ ස්තුතිය පුද කරනවා. ඒ හේතුව තමයි අපි බලය ගන්නකොට යම්කිසි ප්‍රශ්නයක් මෙතන තිබුණා. අපගේ ආණ්ඩුවට කොයි විදියටද ජාත්‍යන්තර සහයෝගිතා ලැබෙයි කියලා. නමුත් මම හිතන්නේ මම ඒක වචනේ කියන්න ඕනේ. දැන් ඒක භාවිතාවෙන් ඒක ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම ඒ රටවල් නියෝජනය කරන ඒ සංවිධාන ඇතුළු සියලු දෙනාටම අපි විශේෂ ස්තුතිය හෘදයාග පූර්වක අපි පුද කරනවා මේ අවස්ථාවේ.